Hey, what's up? ඉතින් ඔන්න ශාන් ඉංග්‍රීසි ඇකඩමි channel එකේ පළවෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් channel එකට හරිම ආදරෙන් ඔයාලව පිළිඅර ගන්නවා. ඉතින් මෙතනින් එහාට හැමදාම අරන් එන වීඩියෝස් බලන්න ඕන නම් අනිවාර්යෙන්ම වීඩියෝ එක subscribe කරලා තියාගන්න. හරි. අපි යමු අද පළවෙනි පාඩම විදිහට මොකද්ද කරන්න කියලා බලන්න. ඉතින් අද පළවෙනි පාඩම විදිහට පටන් ගන්න හදන්නේ simple present tense. simple present tense තමයි අද පළවෙනි පාඩම විදිහට කරන්න හදන්නේ. right. මොකද්ද මේ simple present tense කියන්නේ? simple present tense කියන්නේ ළමයි අපි පුරුද්දක් විදිහට කරන දේවල් වගේම අපිට ස්වභාව ධර්මයේ සිද්ධ වෙන නමුත් අපිට වෙනස් කරන්න බැරි ස්වභාව ධර්මයේ සිද්ධ වෙන නමුත් ස්වභාව ධර්මයේ සිද්ධ වෙන ඒ දේවල් වෙනස් කරන්න බැරි එදිනදා ජීවිතේ අපි පුරුද්දක් විදිහට කරගෙන යන දේවල් තමයි මේ simple present tense එකට සරල වර්තමාන කාලයෙන් කතා කරන්නේ. ඔයාලට වැදගත් කියලා හිතෙන ඕනම දෙයක් වීඩියෝ එක ස්ටොප් කරලා නෝට් එකක් දාගන්න. තේරුණා නේද? හරි. අපි යමු simple present tense. අපේ පළවෙනි ලෙසන් එක වෙන්නේ simple present tense. ඉතින් simple present tense කියලා කියන්නේ සරල වර්තමාන කාලයටනේ. සරල වර්තමාන කාලයටනේ. සරල වර්තමාන කාලය. හරි. අපි මොනවද එතකොට මේකෙන් කතා කරන්නේ? පුරුදු කතා කරනවා. ඒ වගේම ස්වභාව ධර්මයෙන් සිද්ධ වෙන අපිට වෙනස් කරන්න බැරි සිද්ධීන් ගැන කතා කරනවා. අපි සාමාන්‍යයෙන් පුරුද්දක් විදියට කරන දේවල් මොනවාද? උදේම අවදි වෙන එක, දත් මදිනවා, මූණ හොදනවා, ඉස්කෝලේ යනවා, බ්‍රේක්ෆාස්ට් ගන්නවා නේද? දවල් ආහාර ගන්නවා, රාත්‍රී ආහාර ගන්නවා, ඉස්කෝලේ ඇරිලා ඊට පස්සේ ඔයාලා මේ ක්ලාසස් යනවා. ඉතින් මෙන්න මේ වගේ රූටින් එකේ ඔයාලා එදිනෙදා කරන දේවල් හවසට ක්‍රිකට් ප්ලේ කරනවා නම් පොත් කියවන අය පොත් කියවනවා එතකොට හෝම්වර්ක් කරන අය හෝම්වර්ක් කරනවා ඔන්න ඔය වගේ දේවල් මේ හැමදේම කතා කරන්නේ simple present tense වලින් ඒ වගේම ළමයි ඉර පායනකොට නැගෙනහිරින් ඉර පෑයීම බස් නායනින් ඉර බැසගෙන යාම ඔන්න අපිට ඒවා වෙනස් කරන්න පුළුවන්ද නෑ රාත්‍රියේද හඳ පායනවා තරු මොකද වෙන්නේ? තරු පායනවා. එතකොට ගඟක් පහළට ගලනවා. මේ දේවල් අපිට වෙනස් කරන්න පුළුවන්ද? බෑ. ඉතින් මේ හැමදේම simple present tense එකෙන් තමයි කතා කරන්නේ. අපි බලමු මේ simple present tense කියන එක කොහොමද හැදෙන්නේ? structure එක කොහොමද කියලා. structure එක ගත්තහම ළමයි අපි ඉංග්‍රීසි වලින් වාක්‍යයක් ලියනකොට මුලින්ම හැම වෙලාවෙම subject එකක් කියනවා. subject එකක්. subject එකක් කියලා කියනවා දන්නේ නැති ළමයි මේ හැමදේම ලියා ගන්න. දන්නේ නැති ළමයි සියලුම දේ ලියා ගන්න. සබ්ජෙක්ට් එක කියලා කියන උත්තරයට. ඊට පස්සේ ලියනවා ළමයි verb එක. ඊට පස්සේ ලියනවා verb එක. මේ ඉංග්‍රීසි වල වාක්‍ය ලියන විදිහ මම මේ කියන්නේ. verb එක කියන්නේ පුතේ ක්‍රියාව. verb එක කියලා කියනවා ක්‍රියාව. ඊට පස්සේ object එක. object. ඒ කියන්නේ පුතේ කර්මය. object කියන්නේ කර්මය. හිතන්නකෝ උදාහරණයක් විදිහට අම්මා බත් උයනවා. මම ලියන්නකෝ එකක් අම්මා බත් උයනවා. එයා හැමදාම ඉතින් කෑම හදනවනේ නේද? අම්මා බත් උයනවනේ හැමදාම අන්න. හැමදාම කරන දෙයක්. අම්මා නම් mother cook. cook එකට අගින් s එකක් එකතු වෙනවා. ඒක මේකේ නීතියක්. මොකද හේතුව mother කියන්නේ ඒක වචනයක්. mother කියන්නේ ඒක වචනයක්. එහෙනම් මේ simple present tense වල ඒක වචන පාවිච්චි කරනකොට ඒක වචන වලට පස්සේ පාවිච්චි කරන ක්‍රියාපදය අගට s එකක් යොදන්න ඕනේ. ඒක තමයි නීතිය. mother cooks උනා rice. මම ඕක ඊට වඩා විස්තරාත්මකව කතා කරනවා. මට මෙතන පෙන්නලා දෙන්න ඕනේ subject එක මොකක්ද කියන එක. මෙන්න subject එක ක්‍රියාව කරන කෙනා. මෙන්න පුතේ verb එක. මෙන්න verb එක. ක්‍රියාව උයනවා. මොනවද උයන්නේ? එතන object එක මෙන්න. පැහැදිලිද? ඔන්න ඔය විදිහට තමයි එන්නේ. මේක ඉංග්‍රීසියෙන් කොහොමද වාක්‍යයක් නිර්මාණය වෙන බේසික්ම ක්‍රමය මේක. බේසික්ම ක්‍රමය.
හරි. ඉතින් මම මෙතනදී ඊටාම සරලව බේසික් මට්ටමේ ඉඳලා කතා කරනවා. මොකද ඔයාලා කාටම හරි ඒක තේරෙන්නේ නැත්නම් ඒ තැන ඉඳලම ඔයාලට අල්ලගෙන යන්න එක පහසු වෙන හින්දා. ස්ටොප් කරලා වීඩියෝ එක මේක නෝට් එකක් දාගන්න ලස්සනට. දිනේ දාලා පටන් ගන්න. අපි මේ වීඩියෝ එක කරන්නේ 2026 5 වෙනි මාසේ 15 වෙනි දවසේ. හරි ළමයි. මම මේක ලියාගන්න ගොඩක් වෙලාවක් දෙන්නේ නැහැ. ඔයාලා වීඩියෝ රෙකෝඩින් බලන හින්දා වීඩියෝ එක ස්ටොප් කරලා ලියාගන්න. රයිට්? අපි යනවා ඊට පස්සේ මේක පුතේ පොඩි කතන්දර කීපයක්ම තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. අපි බලමු කොහොමද එන්නේ කියලා. simple present tense වලදී ඒක වචන නම් ඒක වචන වලට කියනවා singular කියලා. ඒක වචන නම් singular. බහු වචන නම් plural. මේ ක්‍රම දෙකටම වාක්‍ය හදනවනේ. එතකොට මොකද වෙන්නේ කියලා තමයි මම මේ ලියන්න හදන්නේ. ඒක වචනයි නම් subject එක. ඔන්න subject එක ලියනවා. verb එකට මොකද වෙන්නේ? අගට s එකක් එකතු වෙනවා. s එකක් එකතු වෙනවා. ඊට පස්සේ object එක ලියනවා. බහු වචන plural එක ගත්තාම ඒකේ මොකද වෙන්නේ? subject එක තියෙනවා. අපි ලියන subject එක. මේ subject එක මොකක් කියලාද කියන්නේ? බහු වචනයි. subject එක බහු වචනයි. subject එක බහු වචනයි නම් verb එකට වෙනසක් කරන්නේ නැහැ. ඊට පස්සේ object එක ලියනවා. object. ඔන්න structure එක. මේක structure එක. පළවෙනි විදිය. ඊට පස්සේ පුතේ අපි මේ හැම tense එකක්ම ක්‍රම 4කට ලියනවා. ඒ ක්‍රම 4 මම කතා කරන්නයි යන්නේ. ඒ ක්‍රම 4 කොහොමද ලියන්නේ කියන structure එක තමයි දැන් මම දෙන්න හදන්නේ. මේක ඇවිල්ලා singular plural වලට මේක පළවෙනි method එක. දෙවෙනි එක වෙන්නේ ප්‍රශ්නයක් හදනවා. අපි මේකට කියනවා මේ පළවෙනි ක්‍රමයට අපි කියනවා මම මේ උඩ තියෙන එක මකන්නම්. අපි මේ පළවෙනි ක්‍රමයට කියනවා positive. එහෙම නැත්නම් ඇත්ත අර්ථය කියන. right? අපි මෙතෙන්ට එක දාමු. right? positive ඇත්ත අර්ථය. ඕනෑම tense එකක් ක්‍රම 4යි. positive question, negative question. අපි දැන් කතා කරන්නේ positive question ගැන. positive question ගැන. ඇත්ත අර්ථයේ ප්‍රශ්නය. ඇත්ත අර්ථයේ ප්‍රශ්නය. කොහොමද මේක හදන්නේ? හොඳට මතක තියාගන්න මේ simple present tense වලදී අපිට අලුත් වචන දෙකක් හම්බ වෙනවා. ඒ අලුත් වචන දෙක තමයි does and do. does එකට ඊට පස්සේ අපි not එක දාලා ඉගෙන ගන්නවා. අපිට එතකොට වචන ඔක්කොම 4ක් හම්බ වෙනවා. මම මේ වචන 4 මෙතන නිකන් ලියන්නම්. හරි මේවා ලියනකොට මේවා ලියා ගන්න එපා. හරි? do, does, do not. ඔයාලට තේරෙයි මේවා කොතැනද මේ පාවිච්චි වෙන්නේ කියලා. does not. හරි?
do පාවිච්චි කරන්නේ ඒක වචනයි නම්. ඒ කියන්නේ subject එක. subject එක ඒක වචනයි නම් does පාවිච්චි කරනවා. sorry. subject එක ඒක වචනයි නම් does පාවිච්චි කරනවා. subject එක බහුවචන නම් do පාවිච්චි කරනවා. subject එක බහුවචන නම් do පාවිච්චි කරනවා. subject එක ඒක වචනයි නම් does පාවිච්චි කරනවා. ලියා ගන්නකො. මෙන්න මෙහෙම. ඒක වචන. subject එක ඒක වචනයි කියන එක තමයි මේ ඒක වචන කියලා දාගන්නේ. subject එකට ඉස්සරහින් මුලින්ම එනවා ඒක වචනයි නම් does plus ඊට පස්සේ දානවා subject එක ඊට පස්සේ දානවා verb එක වෙනසක් කරන්නේ verb 1මයි ඊට පස්සේ object එක ඊට පස්සේ බහුවචන බහුවචන නම් පාවිච්චි කරන්නේ do subject verb 1 object මොකද ළමයි මේ verb 1 කියන්නේ ලියා ගන්නකොට නෝට් එකක් දාගන්න verb 1 කියලා අදහස් කරන්නේ verb එකේ මූලික ස්වරූපය හරි verb 1 කියන්නේ verb එකේ මූලික ස්වරූපය ඒ කියන්නේ verb එකට මුකුත්ම දාන්නේ නැහැ verb එකට මුකුත්ම දාන්නේ නැහැ s එකක්වත් ing වත් ed වත් verb එක කිසිම වෙනසකට වෙන්නේ නැහැ verb එක මූලික ස්වරූපයෙන්ම තියෙන එකට තමයි මේ verb 1 කියලා කියන්නේ. එතකොට මේක මොකද්ද? ප්‍රශ්න හැදීමේ ක්‍රමය. වාක්‍ය පටන් ගන්න ඒක වචන වලින් නම් does ඉස්සරහට අරන් වාක්‍ය හදනවා. වාක්‍ය හදන්නේ බහුවචනෙන් නම් do ඉස්සරහට අරන් හදනවා. මේක ලියා ගන්න. මේක මුලින් දැන් තේරෙන්නේ නැතුව ඇති ලස්සනට ලියා ගන්න නෝට් එක ලස්සනට ලියා ගන්න. මේක දැන් මෙහෙම තේරෙන්නේ නැතුව ඇති. අපි ප්‍රශ්න කතා කරද්දී තේරෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා දෙවෙනි එක. දෙක තුන. තුන්වෙනි එක. negative ඒ කියන්නේ නැත අර්ථය. එතකොට තමයි මේ දෙන්න පාවිච්චි වෙන්නේ. හරි. එතකොට මොකද්ද වෙන්නේ සරලවම? මම ඒක වචන කියලා සිංහලෙන් ලියන්නේ නැහැ. මෙහෙම ලියන්නම්. ඕලා ලියන්න එක්ක අවශ්‍ය නම්. singular ඒක වචනයි නම්. ඒක වචනවලදී ස්ට්‍රක්චර් එක කොහොමද වෙන්නේ? මුලින්ම subject එක ලියනවා. ඊට පස්සේ ඒක වචනය නම් අපි පාවිච්චි කරන වචනේ does නේ. දැන් නැත අර්ථය නම් මොකද වෙන්නේ? do not does not. නැත අර්ථය ඒක වචන. does not. plus verb 1 plus object මේ ටිකත් එක පටලව ගන්න එපා. මේක මේ වෙනම එකක්. හරි. මේක වෙනම එකක්. plural නම් මොකද වෙන්නේ? subject එක ලියනවා. do not ලියනවා. plus verb එක ලියනවා. verb 1මයි. plus object. හතරවෙනි ක්‍රමේ. හතරවෙනි එක negative question නැත අර්ථයේ ප්‍රශ්නයි. ඔන්න දැන් ප්‍රශ්න හදන්න. ප්‍රශ්නේ හදද්දී හරිම ලේසි. මේකම තමයි මේ ක්‍රමේම තමයි කරන්න තියෙන එකම දෙයයි. මෙන්න මෙයාව ඉස්සරහට අරන් ලියනවා. මෙයාව ඉස්සරහට අරන් ලියනවා. ඔච්චරයි කරන්න තියෙන්නේ. පැහැදිලිද? අපි බලමුකෝ කොහොමද කරන්න කියලා. singular නම් does not ඉස්සරහට ගත්තා.
ඊට පස්සේ ඉතින් ලියාගෙන යන්න තියෙන ඔන්න සබ්ජෙක්ට් එක ලියනවා. මොකද මෙයා මෙතන ගත්තාම මෙයා පිටපස්සට යන්න බෑ. ඊට පස්සේ verb එක තියෙන මූලික ස්වරූපයෙන්ම තිබ්බ මොකුත් වෙනසක් කරන්නේ නැහැ. ඔබ්ජෙක්ට් එක දැම්ම. සරලයි. P do not එක එළියට ගත්තා plus subject plus verb 1 plus object. ඔච්චරයි ළමයි තියෙන්නේ. ඔච්චරමයි තියෙන්නේ. මේව මොනවද? ප්‍රශ්න. මේ ටික ලියාගත්තට පස්සේ ඔයාලා නෝට් එකක් දාගන්න මම මේ කියන එක. තරු ලකුණක් දාලා do not does not යන වචන වාක්‍යයක කොතැනක හෝ යෙදේනම් එම වාක්‍යයේ ක්‍රියාපදය මූලික ස්වරූපයෙන් තැබිය යුතුය. ඒක නීතියක්. ඒ නිසා තමයි does not do not පාවිච්චි වුණ හැම තැනකම does not do not and does විතරක් do විතරක් කොහොම තිබ්බත් මේ හතර දෙනා මෙන්න මේ හතර දෙනා වාක්‍ය හදනකොට ඒ වාක්‍ය කොතනද ඉන්නේ? ක්‍රියාපදය මූලික ස්වරූපයෙන් තැබිය යුතුයි. ඒක නීතියක්. අපිට වෙනස් කරන්න පුළුවන්ද? බෑ. හරි. මේකත් ලියාගන්න. ඒ ටිකත් ඒ විදිහට ලියාගන්න. අපි දැන් යනවා වාක්‍ය හදන්න. පිළිවෙලට වැඩ කරන්න. එතකොට පුතේ ඔයාලට පස්සේ බලනකොට එක්සෑම් එකට උනත් බලනකොට ආපහු වීඩියෝ එක බලන්න දෙයක් නැහැ. නෝට් එක තමයි බලන්න තියෙන්නේ. නැත්නම් ආපහු මොකද කරන්නේ? ආපහු මුලින් ඉඳන් වීඩියෝ බලන්න වෙනවා. ආපහු නෝට් දාගන්න වෙනවා. ඒ නිසා පිළිවෙලට නෝට් එක දාගන්න. පැහැදිලිව ආපහු බලනකොට තේරෙන්න ඕනේ නිසා. හරි? අපි පළවෙනි එක්සැම්පල් එක ගමු. අපි මල්ලි ගමු. මල්ලි සෙල්ලම් කරමින් ඉන්නවා. මල්ලි කරමින් ඉන්නව නෙමෙයි. මල්ලි සෙල්ලම් කරනවා. දැන් මේ හැමදාම පුරුද්දක් විදියට කරන ඒවානේ. සෙල්ලම් කරනවා. ක්‍රිකට් හැමදාම මේක ලියා ගන්න අනිත් නැත්තම් මල්ලි ක්‍රිකට් සෙල්ලම් කරනවා හැමදාම. මම ඔයාලට පැහැදිලි වෙන්න ලිව්වේ. මොකද දැන් මෙතන වෙන්නේ කොහොමද වාක්‍ය හැදෙන්නේ? පළවෙනි එක හදනවා මෙහෙම. පොසිටිව්. මම p එකක් දාන්නේ දැන් මේ පොසිටිව් කියන්නේ. මල්ලි brother. ඊට පස්සේ මොකද ගන්නේ? මේ පොසිටිව් විදිහට හදනකොට ඕනේ ස්ට්‍රක්චර් එක බල ලියන්න. පොසිටිව් විදිහට brother. ඊට පස්සේ සෙල්ලම් කරනවා නම් plays වෙනවා. brother plays. ඊට පස්සේ මොනවද කියලා ලියනවා? cricket every day. ඊට පස්සේ පුතේ positive question එක. මොකක්ද කරන්නේ? positive question එක හදනවා. brother ඒක වචන නම් මොකද්ද? ප්‍රශ්න හදන්න ගන්නේ. ඒක වචන නම් ප්‍රශ්න හදන්න ගන්නේ මොකද්ද? does නම් මෙයා වෙනසක් වෙනවද? නැහැ. does එක දිගට ලියාගෙන යනවා. does brother. හැබැයි play නම් playමයි. මොකද වෙනසක් වෙන්නේ නැහැ. does ආව නිසා cricket every day. ඔන්න ප්‍රශ්න. negative. lazy නේද? brother මුලින්ම ලියනවා subject එක. ඊට පස්සේ does not දාන්න කියලා කියනවානේ. ස්ට්‍රක්චර් එක බලන්න. brother does not play. brother does not play cricket every day. Negative question. Does not
මෙයාව ඉස්සරහට ගන්නවා. නේද? question එකේදී කරන්නේ මෙයාව ඉස්සරහට ගන්නවා. play sorry every day question. lazy නේද? හොඳට බලන්න. positive එක ඔන්න subject එක ඊට පස්සේ verb එක තේක වචනේ ඉඳාකට s එකක් එකතු වෙලා තියෙනවා. object එක everyday කාලය හංගවනකොට ඒක අන්තිමේට දාන්න. does මේකෙන් අතර එක්කෙනෙක් ඉන්නවා හැංග වුණ අලුත් එක්කෙනා අපිට හම්බ වෙච්ච does මොකද does එළියට ආවේ මෙයා ඒක වචනේ හින්දා does brother play cricket everyday play s එකක් එන්නේ නෑ. පැහැදිලිද? brother does not play cricket does එකට not එකක් එකතු වෙනවා විතරයි වෙන්නේ. මෙයාව කෙලින්ම එළියට ගන්නවා ඊට පස්සේ negative question එක හදනවා. හරිම ලේසි ඔච්චරයි කරන්න තියෙන්නේ. අපි එක example එකක් තව බලමු. මොකද්ද මේක? දැන් මේ ඒක වචන එකක්නේ. බහු වචන වෙද්දි කොහොමද කියලා. බහු වචන වෙද්දි කොහොමද කියලා එකක් බලමු. අපි මේකම ගමු. අපි කියලා දාන්න. අපි සෙල්ලම් කරනවා ක්‍රිකට් හැමදාම. අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා හැමදාම කියලා අපිට කියන්න ඕන. කොහොමද වෙන්නේ? අපි නම් මේක පොසිටිව් පළවෙනි ක්‍රමය. අපි නම් B සෙල්ලම් කරනවා. ක්‍රියාපදයේ වෙනසක් කරන්නේ නැහැ. B play. මොනවද සෙල්ලම් කරන්නේ පුතේ? ක්‍රිකට්. හැමදාම every day. question positive question. මොකද්ද කරන්නේ? කවුද ගන්න එළියට? do we play cricket every day? ප්‍රශ්නාර්ථය do තමයි ඉස්සරහට ගත්තේ. ඇයි ඒ? we බහුවචන නිසා. negative මොකද වෙන්නේ? මේ වාක්‍යයට මෙතෙන්ට එනවා. we do not play cricket lazy ළමයි every day ඔච්චරයි. negative එකේ question එක හදනවා නම් මොකද්ද කරන්නේ? මෙයාව එළියට ගන්නවා. do not we play cricket every day. Will not we play cricket every day? ඔච්චරයි. හරිම පැහැදිලි. ලේසි නේද? ඔච්චරයි තියෙන්නේ. ඒ ස්ට්‍රක්චර් එක හොඳට බලා ගන්න. ඔච්චරයි. ඕකේ වෙන කිසි දෙයක් නැත. මම දෙනවා වාක්‍ය දෙකක්. ඒක කමෙන්ට් කරගෙන යන්න. බලමු අපි මේක තේරුණාද කියලා. බලන්න එක මට මේක පෙන්වන්න ලියලා. තාත්තා වැඩට යනවා හැමදාම. දෙක අපි වැඩට යනවා හැමදාම. කොහොමද කරන්නේ කියලා. වාක්‍ය කොච්චර කතා කරත් ඔය ක්‍රමේ තමයි කරන්න තියෙන්නේ ළමයි. හරිම ලේසි. අමාරු නැහැ. මේව භාවිතා වෙන්නේ කොයි තැන් වලද කියලා මතක තියාගන්න. පැහැදිලිව වීඩියෝ එක හොඳට බලලා හරියට නෝට් කරගන්න ඕනේ. නෝට් ඩවුන් කරගන්න. ඉතින් ඊළඟට ගේන්න ඉන්න වීඩියෝ එක වෙන්නේ simple past tense. simple past tense එක තමයි ඊළඟ වීඩියෝ එක වෙන්නේ. වීඩියෝ එක පැහැදිලි නම් කියලා දුන්නේ හොඳට තේරුණා ටීචර් කියලා පැහැදිලි කියලා කමෙන්ට් කරන්න. මම ඔයාලගේ කමෙන්ට්ස් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා. මොකද මම ඉදිරියට ගෙන හැම වීඩියෝ එකකටම ඔයාලගේ කමෙන්ට්ස් මට හරිය වටිනවා. මොකද ඒක මට මොටිවේෂන් එකක්
මම පෞද්ගලිකව ගත්තාම ඉතින් ඔයාලට ඇත්තටම හිතට එකඟව වීඩියෝ එක ගැන මොකද්ද කියන්න තියෙන්නේ තේරුණාද නොතේරුණාද මොන හරි පැහැදිලි නැති දැන් තියනවාද හැමදේම කමෙන්ට් එකකින් කියන්න මම ඔයාලගේ කමෙන්ට්ස් හැමදේම බලනවා කමෙන්ට්ස් වලට මම අනිවාර්යයෙන්ම උත්තර දෙනවා මම තමයි ඒවට උත්තර දෙන්නේ ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස් පළ කරයි කියලා මම හිතනවා අනිවාර්යයෙන්ම හොඳට මේ ටික ප්‍රැක්ටිස් කරන්න මේ වාක්‍ය දෙකම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ආපහු නැවතත් ඔයාලගෙන් ඉල්ලනවා වීඩියෝ එක ඔයාලට ක්ලියර් නම් පැහැදිලි නම් හොඳට තේරුණා නම් ඔයාලා channel එක subscribe කරගෙන යන්න. ඉස්සරහට දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්න අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. simple past tense